කොහොමද ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු නිසා අපි අද යනවා කොළඹ. අපේ පුංචිලා ඉන්නේ කොළඹ නිසා අපි එහෙ තමයි යන්නේ. ඉතින් මම යන්නේ අපේ අක්කලාත් එක්ක. යන්නේ අපි කෝච්චියේ. මොකද අපිට ගොඩක්ම පහසුයි කෝච්චියේ යන එක. ඒ නිසා අපි කෝච්චියේ තමයි යන්නේ. ඉතින් අපි බෙලියත්තට ගිහිල්ලා තමයි යන්නේ. ඉතින් එහෙනම් අපි බෙලියත්ත ස්ටේෂන් එකට ගිහලා හම්බෙමු. අපි දැන් මේ ලෑස්ති වෙලා හන්දියට යන ගමන් තමයි ඉන්නේ. මොකද අපි හන්දියෙන් බස් එකක යන්න ඕන බෙලියත්ත ස්ටේෂන් එක ගාවට. ඉතින් අපිට කෝච්චිය තියෙන්නේ උදේ 8:55 අනුරාධපුර යන කෝච්චිය. ඒකේ තමයි අපි යන්නේ. ඔන්න ඉතින් අපි මේ බස් එකේ යන ගමන් තමයි ඉන්නේ. දැන් මේ අපි ස්ටේෂන් එක ගාව බැහැලා ඉන්නේ. අපිට ස්ටේෂන් එක ගාවට ටිකක් දුර පයින් යන්න ඕන. ඉතින් අපේ ළඟ තිබ්බ බඩුමලුත් එක්ක අපිට පයින් යන්න අමාරු නිසා අපි වීල් එකක් හයර් එකට කතා කරගෙන තමයි ගියේ. ඉතින් ටික දෙනෙක් ඒකේ නැගලා අපේ අක්කගේ හස්බන්ඩ් ඇවිල්ලා හිටියා. ඉතින් අක්කගේ පොඩි දරුවයි මමයි අයියත් එක්ක බයික් එකේ ආවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි දුරක් පයින් යන්න තියෙන්නේ. වීල් එක ගියත් රුපියල් 100ක් වගේ තමයි මුදලක් තමයි ගන්නෙ. ඉතින් අපිට පයින් යන්න බැරි වුණේ බඩුමලු ගොඩාක් තිබ්බ නිසා. ඒ නිසා තමයි අපි වීල් එකක් කතා කරගත්තේ. ඉතින් මේ තියෙන්නේ බෙලියත්ත ස්ටේෂන් එක. අපේ අද්දේ කෝච්චියක් ඇවිල්ලා තිබ්බා. ඒ කෝච්චිය මාතරට යන කෝච්චිය තමයි ඇවිල්ලා තිබ්බේ. ඒක තිබ්බේ උදේ 6 ගානටද කොහෙද මට මතක නෑ හරියට. මට තියෙන්නේ මාතරට යන කෝච්චිය. ඉතින් අපි යන කෝච්චිය තාම ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒ හින්දා අපිට ටිකක් වෙලා වාඩි වෙලා ඉන්න තිබ්බා. මොකද අපි වේලාසන වැඩි ඇවිල්ලා හිටියා. ඒ නිසා අපි ඉතින් වාඩි වෙලා හිටියා. ඊට පස්සේ අපේ කෝච්චිය ඇවිල්ලා ඔන්න අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න බෙලියත්ත ස්ටේෂන් එක මෙතනින් ඉවරයි. ඉතින් මම අතර මගදී වීඩියෝ කරේ නැහැ. ඉතින් ඔන්න දැන් අපි පානදුර ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. අපිට යන්න ඕන මොරටුව ස්ටේෂන් එකට. හැබැයි අපි ආපු කෝච්චිය අනුරාධපුර කෝච්චිය මොරටුව ස්ටේෂන් එකේ නවත්තන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි පානදුර ස්ටේෂන් එකට ටිකට් අරගෙන එතනින් බැහැලා අපි මොරටුවේ නවත්තන කෝච්චියක නගින්න ඕන. ඉතින් පානදුරේ ඉඳලා ස්ටේෂන් 3ක දුරක් තමයි මොරටුවට තියෙන්නේ. රුපියල් 20යි ටිකට් එක. ඉතින් අපි දැන් මේ මොරටුවේ කෝච්චියේ ඒ කියන්නේ මේක මරදාන යන කෝච්චියක් මොරටුවේ ස්ටේෂන් එකේ නවත්තනවා. ඉතින් අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ මොරටුවට. අපි දැන් මොරටුවේ ස්ටේෂන් එකේ බැහැලා වීල් එක තමයි අපේ පුංචිලාගේ ගෙදරට යන්නේ. කටුබැද්දේ තමයි අපේ පුංචිලාගේ ගෙවල් තියෙන්නේ. ඉතින් මොරටුවේ ඉඳලා පොඩි දුරක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි වීල් එකක් කතා කරගෙන මේ යන ගමන් තමයි ඉන්නේ. ගොඩක් වෙලා දැන් ඇවිල්ලා අපි එන වෙලාව වීඩියෝ කරගන්න බැරුණා. දැන් අපි ඇවිල්ලා නාලා චුට්ටක් නිදාගත්තා. ඉතින් දැන් හවසට පන්සල් යනවා. ඒ වෙලාවට අපි හම්බෙමු. අපි කාලා නිදාගත්තා. අවුව සැරේ මිහා. ඉතින් අපි දැන් මේ පන්සල් යන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලය.
යුනිවර්සිටි එක. ඉතින් අපි ඒකත් පහු කරගෙන තමයි පන්සලට යන්නේ. මේ පන්සල තියෙන්නේ ගඟ උඩද කොහෙද තියෙන්නේ මට ඒක කියන්න තේරෙන්නේ. ගෝගා සම පඩිපෙලක් ගන්න යන්නේ ඉස්සරහ නැකිටද බෑ. ඉතින් අපි පන්සල් ගිහිල්ලා ඇවිල්ලා මේ ෆිල්ම් එකක් බලලා ගමන් තමයි ඉන්නේ. අපි මේ කවුරුත් එකතු වෙලා ටීවී බලනවා ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම මොකද්ද? නන් ෆිල්ම් එක තමයි බලන්නේ. මේක හොල්මන් ෆිල්ම් එක. අපි කවුරුත් මේ ෆිල්ම් එක බැලුවා වගේ නෙවෙයි. රැට නිදා ගන්න ගිහලා මාර යුද්ධයක් තමයි කරේ. මොකද කවුරුත් බය වෙච්ච නිසා. අපි හොල්මන් ෆිල්ම් දෙකක් බැලුවා. ඉතින් අපි හොල්මන් ෆිල්ම් දෙකක් බැලුවා. අනිත් එකේ නම නම් මට හරියට මතක නැහැ. ඒ දෙකත් බලලා අපි දැන් මේ පාක් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපේ පුංචිලා ගෙවල් ගාව පාක් එකක් තියෙනවා. මේ තියෙන්නේ පාක් එක. ඉතින් මේ පාක් එකේ ෂූටින් එහෙමත් තියෙනවා. ඉතින් අපි ගිහපු දවසෙත් ෂූටින් එකක් තිබ්බා. වගීෂා කියලා නිලියක් ඉන්නේ අන්නේ ආතුයි. තව නළුවේ දෙන්නෙකුත් හිටියා. මම ඒ නළුව දෙන්න දැක්කේ නැහැ. මම නිලිය විතරයි දැක්කේ. ඉතින් අපේ චූටි මල්ලි නම් ගිහිල්ලා ෆොටෝ ගහලා තිබ්බා. ඉතින් මම මෙතනදී කියන ඒවා රෙකෝඩ් වෙලා තිබ්බේ නැහැ. ඉතින් මම මෙතනදී කියන්නේ අපි ගොඩක් දුර මේ පාක් එකේ ඇවිල්ලා තිනා. මේකේ මැද තියෙන්නේ වැව. ඒකේ කිඹුල්ලොත් ඉන්නවා, මාළුත් ඉන්නවා, නෙළුම් මලුත් තියෙනවා. ඉතින් මේකේ වටයක් ගිහලා මේකේ කට්ටිය එක්සර්සයිස් කරනවා. ගොඩක් කට්ටිය එනවා. මම මේ පෙන්නන්නේ අපි ආපු දුර. තව යන්න තියෙනවා භාගයක් විතර එහෙම පිටින්ම. ඉතින් අපි මේ ඇවිදින වෙලාවෙම සෑහෙන ප්‍රමාණයක් පේන් උඩින් ගියා. මොකද කටුනායක ගුවන්තොටුපළයි රත්මලාන ගුවන්තොටුපළයි ළඟ නිසා. ඉතින් මේ දෙන්න මේ දුවනවා. මෙතනින් දිනන්නේ ඔය කහපාට ෂර්ට් එක අඳන් ඉන්න මල්ලි. මට මෙතනින් වීඩියෝ කරගන්න පුළුවන් උනේ එක පේන් එකයි. ඔය යන්නේ පේන් එක. The next day. ඉතින් අපි දැන් ගෝල් පේස් එක ගාව ඇවිල්ලා බැස්සා. ඉතින් සෑහෙන අවුවයි. මොකද පොඩි බබාලත් එක්ක ඉන්න අමාරු නිසා. අපි ඉතින් වන් ගෝල් පේස් එකට යන්න තමයි මේ හදන්නේ. ඒක එහා පැත්ත කරනකොට එහෙම යන්න බෑ. නෑ මං කිව්වේ. එහා පැත්ත තියෙන්නේ. අවුලයි. නේද මේකට කොහොමද වන් ගෝල්? ඉතින් අපි දැන් මේ වන් ගෝල් පේස් එක ඇතුළට ආවා. සාමාන්‍ය ගානට ඉතින් සෙනඟ ඉන්නවා. ඉතින් මේ ඉන්නේ අපේ පුංචිගේ පුතා. ඔය කහපාට ෂර්ට් එක ඇඳන් යන්නේ. එයාගේ වැඩේ අර පඩි පෙළවල් වල යනවා. ආයි අනිත් පැත්තෙන් බහිනවා. ඉතින් එයා ඒකේ සෙල්ලම් කරලා එනකන් අපි හිටගෙන ඉන්නවා. මෙතනට වෙලා.
ඊට පස්සේ අපි වන් ගෝල් ප්ලේස් එකේ ඉඳලා දැන් මේ අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අපි දැන් බස් එකේ නැගලා මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. The next day. ඒ තියෙන්නේ අපි ඊයේ ගිහපු පාක් එක. ඉතින් මේ තියෙන්නේ ඊයේ අපි ගිහපු පාක් එක. දැන් අපි මේ අපේ නැන්දලා ගෙදර යන්න තමයි මේ හදන්නේ. ඉතින් අපේ පුංචිලා ගෙදර ඉඳලා ටිකක් දුර යන්න ඕන. අපි දැන් නම් ගෙදරට ළඟයි. කවදින්ගයි තියෙන්නේ. අපි නම් ගහක් තිබ්බා ඒක ගෙඩි නෑ. ගෙඩි නෑ ඒකේ. යන ගස් මම ආයේ කන්දක් තියෙනවා. පල්ලෙහා ඉඳලා. ඔව්. නගින්න කන්දක් තියෙනවා. පළතුරු ගස් තියෙනවා, බාහිර බාහිර උගුරස් තියෙනවා, කාමරාංග තියෙනවා. හැබැයි ගෙඩි තාම ගැට. අන්න අර ගෙඩිය නම් පැහිලාද ඔක. මේ ගෙඩිය පැහිලා. බැනුම් අහන්නේ. අනුන්ගේ දේවල් වලින් හොරක්. ඕක කන්නේ අනුන් හතුන් කන්නේ. කන්දක් නගිනවා. ආච්චිත් යනවා. ඒ අක්කා ඉස්සර වෙලා යනවා. මේ ගෙදර නැන්ද දරවය ගැන අහනවා කියන්නේ. නෑ අතන. සරුංගල් අහස තියෙනවා එක. පේනවද දන්නේ නැහැ වලට. මේ බස් තියෙන ගෙදරක්. බස් එක නෙමෙයි. යනවා හැමදේම. අපේ ආච්චි හැනපේ සිද්ධයි. ඒ ගමේ ඉඳලා කොළඹ ඉස්සර වෙලා අපේ ආච්චි හිටියේ කොළඹ. ඊට පස්සේ අපේ ගෙදරට ගියා. දැන් ඉතින් ඒ මිනිස්සු හම්බුනාම කතා බහ කරනවා. ඔය සුදු පාට තීන්ත කාලා තියෙන්නේ අපේ නැන්දලයි ගෙදර. නැන්ද කිව්වට මේ මාමා බැඳපු. ඉතින් අපේ මාමා නැති වෙලා දැන් අවුරුදු 2ක් විතර වෙනවා. ඉතින් මාමා බැඳපු නැන්ද ඉන්නේ රට. ඉතින් මාමාගේ දුව ඉන්නේ ආච්චිලා දෙන්නත් එක්ක. ඉතින් මේ යන්නේ තේන් එකක්. මේ නා රත්මලාන ගුවන්තොටුපොළේ ගුවන් හමුදාව මම හිතන්නේ පුහුණු වෙන තේන් එකක්. ඉතින් මේ ඉන්නේ අපේ පුංචිලා ගෙදරට ගෙවල් දෙකක් එහා පැත්තේ ගිරවෙක් හදනවා. ඒ ගිරවගේ වැඩේ ඔන්චිලි පදනවා. කූඩුවේ අර මේකක් හදලා තියෙනවානේ. ඒක ඉඳගෙන එයා පැද්දෙනවා. ඔය බලන්නකෝ. එයාට ඒක මාර මාතල් එකක්ද කොහෙද? සෑහෙන වෙලාවක් තිස්සේ මෙයා මේකේ ඔන්චිලි පදිනවා. ඔන්න බලන්නකෝ. පැද්දෙනවා. අර පැත්තට පැද්දෙනවා. මේ පැත්තට පැද්දෙනවා. වෙන වැඩකුත් නැහැ නේ ඉතින් එයාට. ඒ ගෙදරම තව බල්ලෝ දෙන්නෙක් හිටියා ලොකු. මේ මම ඒක වීඩියෝ කරගෙනත් දන්නෙත් නැහැ. බලන්නකෝ පොඩ්ඩක් ඔහම ඉද්දි ඒ දෙන්න එළියට එනවා. මේ මම ඒක වීඩියෝ කරගෙනද මට මතක නැහැ වීඩියෝ කරාද කියන්නේ. ඉතින් අපි කොළඹ දවස් 4ක් ඉඳලා දැන් මේ අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. අපි ඉතින් යන්නෙත් කෝච්චියේ. අපිට උදේ මොරටුවෙන් කෝච්චිය තිබේ උදේ 7:22ට. ඒ කෝච්චිය බෙලියත්ත දක්වා යනවා. ඉතින් ඒ නිසා අපිට ගොඩක්ම පහසුයි. ඉතින්
මගේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න. මගේ වීඩියෝ ඉස්සරහට බලන්න කැමති නම් අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.